සම්බන්ධ වෙච්ච සියලුම ආදි ශිෂ්‍ය ඒ වගේම අද මහා විශාල කාර්යභාරය සමාජ පිළිවෙල තුළ ඉටු කරන මේ දහම් පාසලේ මණ්ඩලය ලබාගත් ඒ විවිධ ක්ෂේත්‍රවල නියෝජනය කරමින් කටයුතු කරන සම්භාවනීය අමුත්‍ය. ඒ වගේම ප්‍රේරාදෙණිය පොලිස් ස්ථානයේ නියෝජනය කරන සම්බන්ධ වෙන ඒ පොලිස් ස්ථානයේ ගාමිණීදාරි මහත්මයාණන් ඇතුළු කොට ඇති ඒ වගේම දෙමව්පියන් හැටියට සම්බන්ධ වෙන සදහවත් දායක දායකා පිරිස තියෙන්නේ ඩාල්වින්. මේ වෙලාවේ මේ දහම් පාසල පිළිබඳව සහ ශාසනාස්ක බල මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ හැටියට ආම්දුරු හැටියට ඒ රත්පත්‍රි සෝමානන්ද ප්‍රවාදයන් වහන්සේ කරුණු සඳහන් කළා. ඔක්කොම අහගෙන හිටියා. දරුවෝ අහගෙන හිටියා. දැන් මේ වෙලාවේ අපිට කරන්න තියෙන්නේ අහගෙන ඉන්නේ. අහගෙන ඉන්න. මේක තමයි අපිට නැත්තේ මේ. සූදානමක් නෑ අහන්න සූදානම. ඒක පුරුදු කරගන්න. මුංචි පාලි වචනයක් තියෙනවා සුතා. ඉගෙන ගන්න. යම් කිසි සභාවකට ඒ වගේම ආගමික කටයුත්තකට පිරිතකට ධර්ම දේශනාවකට කොතැනකට ගිහිල්ලා අපි වාඩි වුණොත් පළවෙනි දේ තමයි පස්සට තියාගෙන සුතා අහන්න යන්න. වෙන දේවල් කරන්න දෙන්නේ. සුතා පාලි වචනේ ඇසීම. ඒ නිසා දැන් මේ වෙලාවේ වචනයක් හොඳට ඔළුවට අරගෙන කුංචි කාලේ ඉඳලා පළවෙනි ශ්‍රේණියේ දරුවෝ හැටියට එතනින් මේක පටන් ගන්න ඕනේ. එතනින් වැඩි පටන් ගන්න. අපි අහමු. අද හොඳ දෙයක් කතා කරා. මෙතෙක් වේලා කතා කරේ හොඳ දෙයක්. ඒ නිසා මේ අනුශාසනාවට තාම හොඳට සාන්දෙන්න මොකද මේ දහම් පාසල ඉතිහාසය සහ විහාරස්ථාන ඉතිහාසය පිළිබඳව ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු අපි අනුදනාව දානවා. අපේ අධ්‍යක්ෂකයන් තමයි බෙදාගන්නේ. කතා කරන්න තව ගොඩාක් අය ඉන්නේ. ඉතින් මට මතක් වෙනවා මම මහනුවරේ 1964 අවුරුදු 11යි වයස. පස්වෙනි පන්තියේ ගුවන්විදුලි ඉස්කෝලේ පාස් වුණා විතරයි. අංකවලට පාවිච්චි. අපි නිතරම පන්සල තමයි ඇතුළු කරේ. ඉස්කෝලේ ගිය ගමන් එන්නේ පන්සලට. නේද රණුමා? ඉරිදා වෙන්නේ කවද්ද කියලා බලන්න. යම් පාසලට. උදේ නැගිලා ගලවට වාඩි වෙනවා. ඊට පොකුණ ඓතිහාසික පොකුණ. පොතන වාඩි වෙන අවුගතක්. ඒ ඉතිහාසයේ. ඉතින් අද දරුවන්ගේ එක තියෙනවද කියලා මම තමයි. දහම් පාසලේ එන්නේ කීයේ. ඒ නිසා ඒවා තමයි අපි මේ ගන්නෙ. අපෙන් ගන්න ඒවා. ඒ ආපුවාම ලොකු හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? කතා කරලා විහාර මාර්ගයේ තුත්තිරි ගලවන්නේ. තුත්තිරි ගලවන්නේ. විහාර මාර්ගයේ සම්පේ තුත්තිරි ඇදෙනවනේ. ඒ නිසා දරුවෝ අපි යොමු කළේ තුත්තිරි ගලවන්න කියන ගණන් කරලා. අන්තිමට. දැන් ආද ඒක වෙනවා. ඒකයි මම අහන්නේ. අපි අහන්නේ. මේ තමයි පන්සලත් එක වැඩිච්ච පරිසරය. මම මහාන වෙලා පස්වෙනි පන්ති ඉගෙන ගත්තා. ඊළාවදී මේවා මතක් කරන්න ඕන මහා විශාල මෙහෙවරක් කරපු කෙනෙක්. ගුරු මහතා. එතුමියගේ දරුවෝ තමයි දහම් පාසලේ දරුවෝ. ඉතින් ඒක දහම් පාසල ජීවය කරගත්තේ එතුමිය අපේ මහේ පහේ පන්ති පරිදිත් මටත් ඉගෙනුවා. ඉතින් යාට මට දහම් පාඩි ගන්න ලැබුණා. මහාන වෙලත් මම ගියා. මාසි. එහෙම තමයි දහම් මධ්‍යාපනය අපි දැක්කේ මේ පන්සල. කුඩුගලේ පන්සල. මම හිතනවට තරම් කියෙන්නේ කුඩුගලේ පන්සල කියන තමයි හොඳ මේ පන්සල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ගලක් ඉඳ කුඩු ගලක් ඉඳ. මොකවා සම්පර්ණයකට නෑ. මට මතකයි රඟුකරලේ ශ්‍රී විපස්සී මහානායක මහා දාන වැඩ වේලා ආදී සඳහන් කරේ පොල්ගස් 3යි 4යි 5යි තියෙනවා. ඔච්චර නායක නරුන්ට
මේ මුලින් කිව්වා. එච්චර මුත්‍රාදාය. දායකයන්ගේ දාන වේලෙන් තමයි මේ පන්සල යන්නේ. කොහොමද? ගලක් මෙදී උඩුගාලේ පාවල හැබැයි මේ පන්සල ප්‍රසිද්ධ වුණා. දෙනමක් හින්දා. අලගල්ලේ නායකහාම. අලගල්ලේ නායකහාම. තමයි මේ පන්සලේ නිර්මාතෘවරය. අලගල්ලේ නායකහාම. අර බෝධිහා පැත්තේ පොල්ලත් කලක් අටවාගෙන ඔතන ඉඳලා හැරෙම් ටික පිළිවෙන්නේ තමයි ඉගෙන ගන්න. භූමි තෙල් ලාම්පු තියාගෙන පාඩම් කරලා ඔය බෝධිහා පැත්තේ පොල්ලත් කල තමයි මේ පන්සල ආරම්භ කළේ. ඉතින් උන්වහන්සේ තමයි මේ පන්සලේ නිර්මාතෘවරය. සිහිපත් කරගන්න දරුවෝ හොඳට මතක තියාගන්න. අලගල්ලේ නායකහාම ශ්‍රී ගුණානන්ද නායක හාමුදුරුවෝ කියලා තමයි උන්වහන්සේ අස්සම් කරන්නේ. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයන් වහන්සේ තමයි මගේ ගුරු දේව අපේ පල්ලියේම ධම්ම ඉස්සර ලොකුනා. උන්වහන්සේ තමයි දහම් පාදල ජීවිතය ආරම්භ කළේ. උන්වහන්සේගෙන් තමයි මේ දහම් පාදල ආරම්භ වුනේ. උන්වහන්සේගෙන් තමයි මේ පන්සල ජීවිතය ලබාගෙන මේ විශාල ජීවන කරලා කටයුතු කරලා ඒක අපේ ආර්ථික ශිෂ්‍යයා රචනාව ගන්න උන්වහන්සේ කොහොමද කියන්නේ? අතිරේක පන්ති ධර්මාචාර්ය පන්ති ඉතිහාසය ගෙන්නගෙන උගන්වන මහා විශාල නියවරක්. ඒ කැපෙති. පන්සලේ හාමුදුරුවෝ ඇති. සම්පත්ති ගුණේ නැහැ. අදලා ඔය කියන විදිහට කිසිම දෙයක් නැහැ. ඒ නිසා මහා විශාල කැපවීමකින් ඉස්සේ පන්සල ආරම්භ කළා. මේ පන්සලට නම තියලා තියෙන්නේ මොකක්ද? මේ දරුවන්ටයි මම මේ කියන්නේ. සුමනගිරි දර්ශනාරාමයේ උඩුගලේ පන්සලේ ගල් පොත්තක් තියෙනවා. සුමනගිරි දර්ශනාරාමයේ චෛත්‍යලකට ගිහිල්ලා බලන්න දකුණු පැත්තෙන් තියෙන ශ්‍රීපාදස්ථාන. දැන් ගස්නිකා ගැහිලා. සුමනගිරි දර්ශනාරාම සමන්ත කූට පර්වතයේ වෙන පන්සල. මේ තමයි අතුරුදකින් එකම පන්සල. සමන්ත කූට පර්වතයේ කියන එකම පන්සල. ඒ තමයි සුමනගිරි දර්ශනාරාමයේ උමේ දරුවෝ මතකයි. ඒ කාලේ ශ්‍රීපාදයන් අමාරි දුෂ්කරයි ගම්පැසියෝ මෙතෙන් ඇවිල්ලා තමයි ශ්‍රීපාදේ වන්දනා කළේ. යන්නම් දාය නදියා පුරිණේතිදී මල් පූජා කරා. ඒ මල් පූජා කරපු ගල තමයි චෛත්‍යලගේ තාමත් තියෙන්නේ. ඒක මොකවත් කරන්න එපා. අපි අම්මලා මුතුන් මිත්තු මල් පූජා කරේ ශ්‍රීපාද ස්ථානෙට. ඒ සමය ඒ නම් මේ පන්සලට ආවා. ඒසා මේ පන්සලේ අනාගතයේ පැවැත්ම සඳහා එක්තරා කෙනෙක් මහාන කළා දහම් පහළ දරුවෙක්. ඒ තමයි මම. මට නම තිබුණා. ඒ ශාසනික සම්ප්‍රදාය තමයි පරම්පරා නම එනවා. ගුරු හාමුදුරුවෝ චන්දානන්දන ගෝලයා සෝමානන්ද. කොහෙන් හරි කොටසක් එකතු වෙනවා. මේක තමයි ශාසනික සම්ප්‍රදාය. ඉතින් ඒ නිසා මගේ ගුරු හාමුදුරුවෝ ධම්මිස්සර හාමුදුරුවෝ නට බකාවේ සුමන රත්න. ඇයි? සමන් දෙවියගේ නමක් දීලා මට නම් කිව්වා. පස්සේ තමයි මම මේක දැනගන්නේ. මට සුමන රත්නගේ නම ආවෝ. සුමනගිරි දර්ශනාරාමේ අනාගතයේ යම් ආකාරයකට දියුණුවක් ඇති වෙනවා. මෙයා නිසා තමයි දරුවා නිසා තමයි මේ පන්සල හැදෙන්නේ. සුමන රත්න. දහම් පාසල සුමන දේව. එහෙමයි මම ආවේ. සමන්ත කොට බාරදී මූලික කරේ. නිසා සුමන දේව දහම් පාසල පාඩපත්. ඉතින් ඒ නිසා තමයි අපිත් ඒවා හිගන් හිතලා අපේ නම් සංශෝධනය කළා සුමන කියලා නම් දැම්මා. සුමන. අපේ පරම්පරාව නෙවෙයි මේ පන්සලට තියෙන බැඳියා. මේ නමින් දහම් පාදල පටන් ගන්න තියෙන සුමන දහම් පාදල කියලා. ඒ දෙවියන් සමන් දෙවියන් කරන ගෞරවය. ඒවා මතක් කරන්නේ ඔය දැන් ඔලු පිටිය අතට දාගන්න. මේ අභිමානි මෙතන තියෙන්නේ. අභිමානි අපිට ගැම්මක් එන්නේ බෑ. ගමනක් යන්න. දියරි පොදවන්නවා. ඉතින් මේක ඔළුවට වැටෙන්න බෑ
මේකයි මේ අභිමානය. ඒ නිසා මේ පන්සල ප්‍රසිද්ධ වුණේ දේපර නිසා නෙවෙයි, කළුගල් හින්දා නෙවෙයි, සමන් දෙවියන්ගේ ආශිර්වාද ලබන ස්ථානයක් වගේම අලගල්ලේ නායක හාමුදුරුවෝ නිසා ප්‍රසිද්ධ වුණා. මගේ ගුරු හාමුදුරුවෝ නිසා මේ පන්සල ප්‍රසිද්ධ වුණා. මොකද්ද? බණ කියන එකම හාමුදුරුවෝ වැඩ ඉන්න පන්සල. උරුගාලේ පන්සල. මේකයි මේ යටිනුවර මක් කියන පන්සල මේ පන්සල ප්‍රසිද්ධ. බණ කියන හාමුදුරුවෝ වැඩ ඉන්න පන්සල. නායක හාමුදුරුවෝ බණ අරටුවා. ඒ දායකත්වය ගන්නවා. ඒ හාමුදුරුවෝ බණ අරටුවා. කිසිම දවසක මම දැකලා නැහැ මාතෘකාවක් හොයන්න බණ කිව්වා. අද අවසර බණ උදාරපාරේසා නිර්වාණය කියන කොට අරගෙන බලන්න. ඒ බණ මාතෘකාව. ඒව තමයි. නායක හාමුදුරුවෝ දේශනා කරපු බණ අදත් මගේ ඔළුවේ අදත් වැඩ කරනවා. මොකක්ද? ඒක පුංචි උදාහරණයක් මම සඳහන් කරන අන්තිමේ පන්සලේ විදුලියාලෝකයට ගියා මම ගියා එකට නායක හාමුදුරුවෝ කලගල්ලේ විදුලියාලෝකයේ විවෘත කරනකොට නායකහරු බණක් කිව්වා. ඒක කතාවක් නායකහරු ගෝ කමුකෝ මහා පුරුෂ ලක්ෂණ ගෝ කමුකෝ නෙවෙයි අද උච්චාරණය වර්ගයන්නේ කොහොමයි නායකගේ ගෝ කමුකෝ ගාලේඛා සමාන ඇස් තියෙන බුදුහාම අදත් මගේ උනේ මතකයි මා එදවස උපන් ගවගෙරුගේ ඇස් දෙක යම්සේ නම් ඒහා සමානයි බුදුහාමගේ දෙනෙන්ද දීප්තිමත් දෙනෙන්ද අදීපතේ ගවයාගේ ඇස් දෙක උච්ච ලක්ෂණ දෙන්න මේ විදුලියාලෝ කියන වණ කියන්නේ ඒ වගේ ඇස් ලබන්න පුළුවන් මේ විදුලියාලෝක සූර්යයා ඉතින් ඒක බණක්වත් අද තාක්ෂණයක් ඒක අද තිබුණේ නැහැ. ඒ වෙලාව මොකවද අපි ඔහුගේ තමයි. අපේ ලෝකහාරගේ බණක් නැහැ. කාටවත් තාක්ෂණයක් තිබුණේ නැහැ. තුනක් ඒවා භාවිතයට ගත්තේ නැහැ. අද ඉතින් YouTube කියන මොනවද මන් දැන් රටේ ඇති වල්කාල් ගෙනල්ලා. පිටිකයක් දෙහාට ගන්න පොත් කියවන්නේ නැහැ මොනවද නැහැ. ගොඩටෝනේ විතරයි මේ අපි ලබා ගන්න විනාශ අද පොත් කියවන්නේ උත්තරාල වැඩක් නැහැ. සියල්ල පොත්තරෙන් කරන්නේ. ඒ පොත්තරෙන් ඔක්කොම කරන්න ගිහිල්ලා මේ දරුවෝ ඉස්කාලේ ඇත් දෙක නරක් කරන කන්නාඩි තුනක් දාගන්න. ඔළුගිනේ රාස්කලා ඉතේරදී මතක තියාගන්න දරුවනේ මම අද උදේත් මගේ වරදනකොට දසක් ගලේ ඉඳලා ඒ වරදන්නේ කටස් කියලා. දතක් ගැද්දා. යාළු. මේක තමයි ජීවිත දර්ශනය. ඒවා හයි කරන්න යන්නේ නැහැ. නමුත් අවුරුදු 72ක් විතර මට අද වෙනකන් සියරදයක් නැහැ. අභිමාණයෙන් කියනවා. සියරදිය. ඇයි? ඒක පාරසන. මේ ඇගිලි පුරෝ පාරසන් කරගන්න. මේවා උගන්වන්නට තියුණාර පිච්චෙනවා ඇහි නාර කම්පියුටර් එක ගත්තොත් ෆෝන් එකට එක ගත්තොත් ඇස් දෙකම මොකද වෙන්නේ නරක සීමාවක් නැතුව බලනවා මේ තමයි ඉන්ද්‍රිය සංවර සීලය ගන්නවා ඉන්ද්‍රිය සංවර ඇස් දෙක පරිස්සම් කරගන්න කන් දෙක පරිස්සම් කරගන්න මේ දෙක තමයි ප්‍රධාන ඇයි කනයි ඔය දෙක නැති වුණොත් නායති බඩ වැඩක් කියලා ඇහැයි කනයි දෙක පරිස්සම් කරගන්න බැරි නම් ඒ දරුවන්ගේ අනාගත ප්‍රවැත්මක් නැත. පුත්තා වත්තු මනුස්සාන මට වටින්නේ මේ දරුවෝ. මේ ගමේ මට කවුරුවත් වෙන වටින්නේ. මේ දරුවෝ මට වටින්නේ. දහම් පාසල් දරුවෝ. මම මේ කරන ඉච්ඡර. කොහේ හිටියත් දහම් පාසලම ආවේ. ප්‍රමාණ ලංකාවේ නොමිද එකම දහම් පාසල මගේ නාමකේ දහම් පාසල. නොමිද ඊයේ පන්ති ප්‍රාථමික වෙනම කරනවා. මේක කුඩු කරගන්න. නැත්නම් මේ කුංචි දරුවෝ ලොකු දරුවෝත් එක්ක මිශ්‍ර කළොත් අර වැරදි දේනවා. අද තෘතියාංශ දහම් පාසලම මේ කියන සම්දයක් නෙවෙයි. දරුවා හදන්න ගිනියක්.
කොච්චර තෑගි දුන්නත් වැඩක් නැහැ නේ දරුවනේ ඔබ ඇවිල්ලා මෙතන සංවර්ධිතේ නැත්තම් කාන්සලේ සෙලෙක්ටරි කියලා දුවනවා මොකක්ද ඒ දරුවා මේ වාක්‍යයේ තියෙන අපදාන සෝබනී පඤ්ඤාපිය පාඩම් කරගන්න. අපදාන සෝබනී පඤ්ඤා අපදාන කියන්නේ මගේ චරිතය. මගේ චරිතය ආලෝකමත් කරන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන් නුවණින්. ඉතින් උගතෙක් වුණාට ඌ රටේ නැති යහදරා කරන උගේ ගොඩක් වැඩක් තියෙනවා. මං අහන්නේ. ඒ සහතිකෙන් වැඩක් විභාග පාස් කරා. චරිතය හදාගත්තේ නැහැ. අපදාන සෝබනී පඤ්ඤා මේ අපදාන සෝබනී කියන මේ ආදර්ශ පාඩේ මූර්තිපත් කරන තැන තමයි කැඩක තමයි දහම් පාද කුංචි දරුණේ මතක තියාගන්න. දහම් පන්සලට එන්නේ සීමාවට එනකොට නිකම්ම ගැලවෙන්න ඕන සෙල්පු දෙක. මම දකින්නේ. පන්සල පුරාම සෙල්පු දාන්න දුවනවා. අපදාන සෝබනී පඤ්ඤා හරි මොනවද දහම් පාඩෙන් ගන්න? ඉතින් අපේ වැඩි හිතුව මතක තියාගන්න ඕනේ මේ පුංචි දරුවෝ ටික හදාගත්තේ නැත්නම් මේ සමාජේ කවුද මොකක්ද වෙන්නේ? මේ වැඩි හිතුව මතක තියා ආදි ශිෂ්‍යයන් කන්තු උදව් කරන්න මේ දරුවන්. ගුරුවරුන් උදව් කරන්න. ඒකට අපි අපි හදාගත්තේ නැත්නම් ඒ ශක්තිය දුන්නේ නැත්නම් මම හිතන්නේ අපි වැඩක් වෙන්නේ නැහැ. ඒක රැකිතර වාක්‍යවල කියලා තමයි. අපි හදාගන්න ඕන සංවිධානය. හැකියාවන් තියෙන දරුවෝ ඉන්නවා නමුත් කිසිම දෙයක් හැකියාවක් නැති දරුවෝ ඉන්නවා සමහරවිට. දැනුමෙන් අඩු වෙච්ච දරුවෝ ඉන්නවා. කෑම වේලක් නැති දරුවෝ මම දන්නවා. ඒක හඳුනාගෙන තියෙනවා. ඒ නිසා අපි ප්‍රචාරය යන ලංකාවේ නොපිළිකරන පොදාම් කරන මම කරන්නේ. ඇඳුමේ කලබුවේ පවා සේවල දෙන්න. කිරි ටික දෙනවා, කෑම ටික දෙනවා. පොත්පත් ටික දෙනවා, පෑන් පාන්සල් දෙනවා. ඒක විතරයි තියෙන්නේ. ඒ අම්මලාට උන්ට ඒක තේරෙන්නේ මම කලුණියක් නෝ ගුරුවරුන්ට තෑග්දි සිබදනා සාර දෙනවා ගුරු ඉස්සර මේ තමයි අපේ කැපේක දායකත්වය අර කියන සම්පත් දායකත්වය කියන්නේ එහෙම නැත්නම් අපි මොකක්ද උදවන්න සතුටු ඒ නිසා මගේ දත ගැලවෙන්නට අවශ්‍ය නැහැ මොකද දුක්ඛේ නෑ වෙන දෙයක්. නමුත් දරුවෙක් ඇතිලා ඉතිරියට එනවා නම් මම හරිපත්. දරුවන්ට හැකියාව තියෙනවා. දරුවනේ ඔබට තියෙනවා. ඒක මතු කරන්නේ නෑ. මතු කරන්න පුළුවන් තැන දහම් පාසල. මේ සත්‍ය මතු කරන්න දා පිටදී අපේ සම්පත්දායකත්වය කියන්නේ ඒක නිකන් නෙවෙයි. ඒකට පරිසරය හදන්න ඕනේ. ඉතින් ඒක පන්සල තරම් පරිසරයක් නෑනේ. කොහොමවත් අපිට ඔළුව හදාගන්න, හදවත හදාගන්න. මේ දෙක හදාගන්නේ ඔළුවයි හදවතයි. මේ දෙක හැදුවේ නැත්නම් මොකක්ද අපි වැඩි? අද වෙලා තියෙන්නේ මොකක්ද? අර ටියුෂන් පතාන් බලන්න විදිහට විනාශ කරලා ඇයි මුන්ට මේ මන්න ටියුෂන් උඩට බහිනවා. මුන්නේ මෙරට විනාශ කරනවා. අපේ ඉරිද දවසේ මුන් ගන්න මොකද? මං අහන්නේ ඒක නීති කියන දෙයක් නෑ. දහම් පාසල පන්සලට තියෙන ඉරිදා දවසේ මුන් පැහැර ගන්නේ ඇයි? මුන්ට නඩු දාන්න. මම බයනක කතා කරන්නේ. අම්මා තාත්තා ආසන්නයි. ඇයි මුන් පන්ති දා ගන්න දරුවෝ ටික එක කල්ලු. ඒ තරගිය. උන්ට තමයි දඩ ගහන්නේ. එල්ල මරන්න ඉරිදා පන්ති දින. දඩ ගහක් මදි. ඒ පණිවිඩය ගන්න ඕන දෙන්න ඕන මේ සමාජයට. මානාකාරණයක් දෙන්න ඕන. අපේ ඉරිදා දවස් මොන හේතුවක් තුන නෙවෙයි දවස්ම දෙන්න. ඉරිදා අපිටයි. මම සෙනසුරාදා දහම් පාසලට. ඒ ළම යන්න හොඳ වෙලාවට පන්ති යන්න තියෙන හොඳයි. අර කිව්වා වගේ ශිෂ්‍යත්ව පාසල. දැන් සැප්තැම්බර් ශිෂ්‍යත්ව තියෙන්නේ දැන් දරුවෝ දහම් පාසලේ නැහැ. ඉතින් අපි නීති හදාගන්න මොකක්ද? එන්නේ නැත්නම් අපි සාහිත්‍යයක් දෙන්නේ. පරිසාරය අපි ලියනවා. මගේ දරුවෙක් වෙනවා දැන් රොයල් එකේ ඉන්නේ කුරුඳුවත්තේ. මේ පාර උසස් පෙළ වෛද්‍ය ඒ තේරෙන්නේ ශිෂ්‍යත්වයේ කියලාවත් දහම් පාසල අතහැරියේ නැහැ. ඒ දරුවා සමස්ත ලංකාවේ දහම් දැන්වි. සමස්ත ලංකාව. එක ලක්ෂණ යරුව. ලකුණු 99ක්. සමස්ත ලංකාවේ. ඉතින් දරුවනේ මේ ඒ ආයතනයේ තොරතුරු ගන්න. ඒක අපි දෙන්නේ. ඔබට බෙදන්නේ ඒක.
එයා ඇයි අතේ තාම කොතනින්ද? ඉතින් අම්මා මේක දැනගන්න. දහම් පාසලට එවන්නේ ශිෂ්‍යත්ව නෙවෙයි ලොකු. දරුවගේ ඔළුව හැදුවට බෑනේ හදවත නැත්තම් අම්මා අතුරුදහන් නැත්තම්. අනේ ගෙවල් වල මට මේ පළාතේ නනු මහත්මයා එක ගෙදරකින් එන අප්පච්චි කියලා. මට මේ දවස් ඇහෙන. එක ගෙදරයි අප්පච්චි කියලා. අනිත් පප්පා කියයි මම්මා කියයි මමී කියයි. මොකක්ද මේ සංස්කෘතිය? මෙතෙන් තමයි සිවුරු කරන්න ආවේ. මම ඉතින් ගෙවල් වල මේ භාෂාව ආයු කරන්නේ. මෙතන දියුරුම් දෙන ප්‍රතිඥා දෙන මව්වස රකින්නයි කියේ. මම අහගෙන හිටියා. ගෙවල් වල කතා කරන්නේ. අම්මි පප්පා මේ මව්වස දරුවා දියුරුම් ගන්න. ඇයි මේවා හදන්නේ? තහනම් කරන්න ගෙදර ටීවී එක තහනම් කරන්න. අපි බලන්නේ නැහැ ටීවී එක. අපි රූපහානි කරන්නේ නැහැ. වයසට අපිට හොඳයි ඒත් බලන්න. මොනවද ගන්නද? යකාගේ පෙට්ටිය, උළුකන පෙට්ටිය, හදවත කන පෙට්ටියනේ. පෙන්නන්න ඕන දේවල් එක පෙන්නන්නේ. ලැජ්ජ. ඇයි මේවා හදන්නේ නැති මේ රට? මම අහන්නේ. ඒක අපිට රට හදන්න බැහැ. ගමේ තමයි හදාගන්න. දහම් පාහ. ඒකට ගුරු කැප වෙලා නිස්සාරණාව කියන්නේ. ලොකු කැපවීමක්. ඒක ආවේ කරන්නේ. අවුරුද්දකට වතාවක් දෙමාපියන් එකතු වෙලා, ආදිශයන් එකතු වෙලා අනේ ගුරුමණ්ඩලය වලින් අපි තරක් කරමු. සාරියක් කරන්නේ. වෙන දෙයක් කරන්නේ දීවනාවක් හදාගන්න. බැරි කමක් නැහැ. සම්දානය කරගන්න. එහෙම කළොත් දරුවන්ට මම හිතන්නේ දහම් පාසල් අධ්‍යාපනයේ මොන ශක්තිමත් දෙන්න වටිනා වස්තුව දරුවෝ. ලෝකේ රක්ෂණය කරන්නේ කවුද? මමද? දරුවෝ. දරුවෝ අපරාධ කරා කාර්යයක් කරන්නේ කවුද? ළමයා. ගමේ අඬදමර හැදෙන්නේ ඇයි? උමා. ඔළුව තිබ්බට හදවත නැහැ. ඔළුව දෙන්න පුළුවන්. හදවත. කරුණාව නමයිත්‍යය. හැබැයි හැමදාම කර්ම මිනිස්සුන්ට කියන්නේ සබ්දේ වද්දාට පස්සත්. තියවලෝ සහවුන්ට කිව්වා. නපුරෝ පරන් නිකුබ්බේද නාති මඤ්ඤේද කත්තේති නංකාන්ති ව්‍යාරෝසනාපටික සංඥා කර්මයේ වෙත. ඕ වචනයෙන්වත් කාටවත් හිංසාවක් කරන්නේ. සර්ව භූතේතු සියලුම සත්‍යයන්ට අපි දයාවක් කරනවා. හැබැයි වදාගෙන තියෙන මානව දයාව. කොහෙද මානව දයාව? මිනිස් විතරද? ඒ පුරා කුණ්ඩි මාන සම්භාවයේ සබ්බේස භූතේ සියලුම සත්‍යයන් භූත දයාවක් තියෙනවා. මානව දයාවට එහා ගිහින්. අතල ගලක් ගන්නකොට ධර්මනේ මතක් වෙනකොට මේ සතාට මේ ගැහුවොත් කොච්චර පීඩාවක් වෙනවද? ඒ කල්පහර මට ගැදුණා මට කොච්චර පීඩාවක් වෙනවද? ආන් ඒ ටික දහම් පාසලෙන් දෙන්නේ. උගන්වන්නේ ඒ ටික. ඒ නිසා පන්සල කියන්නේ දෘශ්‍යාධාරය. බෝධින් වහන්සේලාට යන්න. දෘශ්‍යාධාරය කලගුණ සලකේ ඉගෙන ගන්න. විහාරයට යන්න කරුණාව ගන්න මෛත්‍රිය ගන්න බුදුහාරේ බුදු නුහුනේ. ඉතින් ඒවට අපි සූදානම් නැත්තම් මම නම් පොතෙන් දෙන දැනුම කායික වෙන්නේ. ඒ සම්මාලා කියන්නේ මම දරුවන්ට කතා කරන දරුවනේ ඔබ තමයි රටේ ජීවිතේ. මේ රටේ සුන්දරයි ලස්සනයි. අර කියන ශ්‍රී ධර්මයේ තියෙන මේ රටේ විතරයි මොන රටේද යන්නේ තියෙන්නේ. ඉන්දියාවේ තියෙනවා. වෙන රටක තියෙන ඇයි යන්නේ මේ රටට? මං අහන්නේ ඇයි මොකද? මේ ධර්මයක් තියෙනවා. අම්මා තාත්තත් එක්ක සම්බන්ධයක් තියෙනවා මොකවත්. මේ රටේ රට කොච්චර වටිනා මැනිකක් තියෙනවද කියලා බුද්ධ ධර්මයේ මැනිකක් ධර්ම රත්නේ මැනිකක් සංඝ රත්නේ මැනිකක් මේ ආම්දුරුයි කියන්නේ. මැනික් තුනක් තියෙන රටක ඔබ මේටි මැනික් තුන තෝරාගෙන ජීවිතේ ගත්තේ නැත්නම් මේ රට දාලා යන්න එපා දරුවෝ. සම්පත් හොයන්න යන්න එපා ඉගෙනෙන්න එපා. මේ රටේ මොකද නැති. පන්සලට එන්නේ මේ සෙවණ. මේ බොහෝ සෙවණ කොච්චර වටිනවද? බුදු සෙවණ කොච්චර වටිනවද? ධර්මසාගර කොච්චර සත්‍යයන් ජීවිත දෙනවද? ඉතින් මේක කොයි රටේද තියෙන්නේ? මේක ඒනොත් මධ්‍යම පළාතේ විශේෂයි. මම ආදරේ මධ්‍යම පළාත. උපන් ගමක මම හරි ආදරේ. ඇයි? සුනාරත් එහෙම කිව්වා.
ඉතින් මේ රට දාලා දරුවනේ යන්න එපා මේ රටේ ඉන්න ධර්මයේ නැවති වටිනා මැණික් ටික මේකේ තියෙනවා. වෙන කොහෙවත් රටක නෑ සල්ලි නෙවෙයි ඕන අපිට ඔළුවට අවශ්‍ය කරන දැකවන්නේ හදවත හදාගන්න. හදවත බඩ ලොකු කරගන්න එපා. බඩ වැඩක් නෑ. තියෙන දෙයක් අමු. බඩ පෝෂණය කරන රට ගිහලා හල්යම්බ කරලා කෝටි ගණන් ගෙවට වැඩක් කරන ගෙවල් හැදුවට වැඩකුත් නෑ. මොකද්ද තියෙන ගෙවල්? නායකහරු පොල්පත් වලින් පටන් ගත්තා. මේ අද අපි එතෙන්ට යන්න එපා. ඔළුවයි හදවතයි හදාගමු. අතපය දෙක පරිස්සම් කරගමු. බඩට දෙයක් කාලා ජීවත් වෙමු. බඩ නරක කරගන්න නැතු වෙමු. දෙපයින් නැගී හිටින්න අපි උත්සාහ කරමු. උච්චාරය ගන්න පාඩම්. ඒ නිසා ධර්මයේ නැමැති පණිවිඩය ගන්න මොකද අපිට බලවේගෙමයි බලවේග පරාජය කරන්නේ ධර්මයේ තුල. දාම්පාරකීදී කියනවා මතුලකටත් වඩා මන්ත්‍රයකටත් වඩා බලවත් ධර්මයේ. කොහේ? පන්දායදලා බෙල්ලෙල්ලන්නේ පංචායතය. අනේ අපේ ගලවලා විසි කරනවා. පංචායතය. මේ තුනුරුවන් අදහන බෙල්ල තියෙන්නේ මොකක්ද? පංචායතය. මොකක්ද ඔය ඉන්නේ කවුද ඉන්නේ? මොකಾದ ඉන්නේ? මං අහන්නේ මොකಾದ ඉන්නේ? අද මම කියන බලන්න පංචායතය දාලා. බුද්ධ රත්නේ ඉන්නවා. කොහෙද මේ අපි යන්නේ? ආත්ම විශ්වාසය තියාගන්න අපිට සදාකාල ජීවත් වෙන්න බෑ. උපරිම අවුරුදු 100යි. අවුරුදු 100න් අවුරුදු 33ක් මුලට ගත කරලා ඉවර වෙනවා. ඉගෙන ගන්න ඒ වැඩවලට. අගින් අවුරුදු 33ක් ඉවර වෙනවා වයසට. අවුරුදු 34යි වැඩ කරන්නේ. අවුරුදු 100 33ක් ගත වෙනවා. අග්ගිසෙන් 33ක් ගත වෙනවා. වැඩ කරන්නේ 34යි. අවුරුදු 100ක් කියලා බැලුවොත් ඒක දැන් එහෙම වෙලා නැහැ. මුංචි කාලේ ඉඳලා දැන් නැරේ. හાર્ට් එක. ඇස්තේ අංගේ යන්නේ ඉන්නේ. අත මෙහෙම තියාගන්න. මම බැලුවා. ඇඟිලි මෙහෙම තියාගන්න එක. විනාඩි බලන්න ගිහිල්ලා කොච්චර කායික ශක්තියක් තියෙනවද? ප්‍රතිඥාවක් දෙන්න. තමන් බලන තමන්ගේ ශක්තිය. නාටු වුණත් අපිට තාම ශක්තිය. ඇයි? අපි ගෑවේ හැම දෙයක් කරකලෙක නෙමෙයි. සෝටිස් නෙමෙයි. විතරාප නෙමෙයි. මේ පොස්ටර්. අර ගස්තර පොස්ටර්. මාත් එක්ක ඉගතු කරා. බවුල් වලට කරන උදේ පොස්ටර්. වැඩි පොස්ටර්. අටු පොස්ටර්. ගෙවල් වල තිබුණා. ඕවා. ඉතින් අද ආයේ නැහැ. ඊටකයි ඉන්නේ. දෙපා ආයේ නැහැ. වාරු නැහැ. හදවතේ ධර්මයක් නැහැ. ගහ ගන්න යන්නේ මරා ගන්න යන්නේ කොටා ගන්න යන්නේ. නිසා පොළොව හදා ගන්න. හදවත හදා ගන්න. අත් දෙක පරිස්සම් කරගන්න. කකුල් දෙක පරිස්සම් කරගන්න. වඩ පස්තෙන් කරන්න. හොඳයි මේට වඩා සාධනාවක් නැහැ. දරුවට මම හරි ආදරේ. හරිම ආදරේ. ඒක ඔබ දරුවනේ දෙන්නේ අවුරුදු 11 වෙනිදා මට වඩා ඔබ ධර්ම සත්‍යය ශක්තිමත් වෙන්නේ. ඒ නිසා ඔබ වටි ඉන්නේ බණ අරටු විචිලිච්ච ආම්පු වැඩ හිටපු අන්තර. ගොඩනැගිලි ඉන්නේ. ගොඩනැගිලි අපි දුප්පා. දේවරෝලින් දුප්පා. හැබැයි ධර්මයෙන් අපි සන්නද්ධයි. බය නැතුව කියනවා. ධර්මයෙන් සන්නද්ධ. ඕන තැනකට ඒ ආවියව දුරලා අපිරියා. බයක්. ඒ නිසා ධර්මයේ සම්මාද්ද වෙච්ච කුරුගලේ වංශල ශ්‍රී සුමන දේව දාම්පාසලේ අපදාන සෝබණී පඤ්ඤාත් කියන චරිතයේ ධර්මණය හොඳට අවබෝධ කරගන්න. ඒ තුලින් තමයි ප්‍රඥාව වන්නේ එතෙන් යන්න මේ ධර්ම මේ දාම්පාසල වල මහා ශක්තියක් ආශිර්වාදයක් වේවා. තුනුරුවන්ගේ බල ශක්තිය මොකද ලැබේවා කියලා ආශිර්වාද කරමින් මගේ අනුශාසනාව දීපුණා අවසන් කරනවා.